කම්මැලියාට පාඩමක්. ඔන්න යාළුවනේ අත්තම්මා ඔයාලට තවත් ලස්සන කතාවක් ගෙනාවා. එක විශාල වනාන්තරයක ලොකුම ලොකු රූක්ෂ ගහක් තිබුණා. මේ ගහේ විශාල ගස් බෙන දෙකක් තිබුණා. ඒ බෙන දෙක ඇතුලේ මීයෝ දෙන්නෙක් ජීවත් වුණා. මේ දෙන්නා එකම ගහක දෙපැත්තේ ජීවත් වුණාට මේ දෙන්නගේ ජීවිත නම් අහසයි පොළවයි වගේ ලොකු වෙනසක් තිබුණා. මේ සුදු පාට මීයාගේ නම සුද්දි. දුඹුරු පාට මීයා තමයි කළුවා. කළුවෝ වැස්ස පටන් ගන්න කලින් කෑම ටිකක් එකතු කරගත්තොත් නරකද? ගෙවල් අත් කරලා වතුර පිරෙන්නේ නැති විදිහට හදාගමු. සුද්දිට විකාර. දැම්ම කොහෙද වහින්නේ? වහින පාටක් පේන්නවත් නැහැ. මෙන්න මේ ගෙදරට වෙලා හොඳට නිදාගත්තා නම් ඊට වැඩිය හොඳයිනේ සුද්දියෝ. සුද්දිට ඕනනම් කැලේ ගිහිල්ලා ඉඳලා කෑම ටිකක් එකතු කරගත්තා. මට බෑ යන්න. මං ඔන්න ඔහෙ නිින්දක් දාගෙන ඉන්නවා. අනික දැම්ම වැස්සක් කියන පාටක්වත් නැහැ. එමින් සැරේ මේ ටික හදාගන්න බැරිය. කළුවෝ යමු කෑම එකතු කරන්න. කළුවෝ දොරාරින්නේ නැද්ද? හොඳටම නිදින කම්මැලියා. මම යනවා එහෙනම්. ඉර මුදුන් වෙච්ච කරදිය පාරට එනවා. ඊට කලින් කෑම එකතු කරන්න ඕනේ. අනේ ඇත්තට මෙච්චර කෑම තියෙන කළුවාගේ කම්මැලිකම. හැබැයි මේ පාර නම් හොඳ පාඩමක් ඉගෙන ගන්න කළුවා. ඉක්මනට මේ ටික ගෙදර ගෙනහින් දාන්න ඕනේ. රෑ වෙලා කඩමංගිය පැත්තට ගිහින් කෑම ටිකක් එකතු කරගන්න බැරිය. ඔන්න සුද්දි දවල් දවසම මහන්සි වෙලා කෑම එකතු කරලා රෑ කඩමණ්ඩියට යන්නත් අමතක කරේ නෑ. අම්මෝ දැන් නම් මේ කෑම වැඩි එක්ක. දැන් කොහොමද මේ පළතුරු ටික තියාගන්නේ? කැලි වලට කපලා මේකෝ නම් හොඳයි. කාලයක් තියාගන්නත් එපයි. මොකක්ද සන්නේ? කුණාටුවක් නේද? වහින්නයි යන්නේ. කළුවා ගෙය හදාගත්තේ නෑ. මම කිව්වා ඇහුවේ නෑනේ. ඔන්න යාළුවනේ වැහි කාලය පටන් ගත්තා. මේ කිසිම දෙයක් දන්නේ නැති මේ කම්මැලි මීයා හොඳටම නිදි. ගෙවල් අස් කරලත් නෑ, ගෙදර වහලා හදාගෙනත් නෑ. මෙන්න මේ විදියට ගෙදරත් කිලුටු කරගෙන ඉන්නවා. මේ වෙලාවේ සුද්දිත් කල්පනා කර කර ඉන්නේ කළුවට මොකද වුනේ කියලා. ගෙට වතුරේනෝ වැස්ස පටන් අරන්. අයියෝ මුකුත් කරගත්තේ නැහැ තාම. බඩගිනි කන්න දෙයක් ඇත්තෙත් නැහැ ගෙදර පැත්ත පළාතේ. ගෙට වතුරේන එක හදාගන්න බැරි වුණා. එළියට ගිහිල්ලා බලන්න ඕන. කොහේ ගියලා යන්නද දැන්? නමන්නේ යන් කොහොමද එකයි අනේ කොනොක් ගන්නවා.
පිටයි පැත්තට ගියොත් මොනවා හරි ගන්න පුළුවන් වෙයි වගේ. අර ඉන්නේ සොද්දි. 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 මේ මම කලුවා. සොද්දි. සොද්දියෝ. බඩගිනි. කන්න දෙනක් දෙනවද මටත්? අනේ කළුවෝ මොකද මේ හොඳටම තෙමිලා එන්න ගේ ඇතුළට මගේ වෙලාවට සුද්දි හිටියේ. ගෙට හොඳටම වතුර එනවා සුද්දියෝ. කන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒකයි මේ පැත්තට ආවේ. අනේ සුද්දිට ගොඩක් පිං මට කන්න දෙනවට. කෑම ටිකක් දුන්නම මොකද වෙන්නේ? ඒ උනාට දෙන්න නෙමෙයි වටින්නේ. කම්මැලිකමට ආවෙත් නෑනේ කෑම එකතු කරන්න. අනේ කළුවෝ ඔය කම්මැලිකම නිසා දවසක මීට වඩා හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕන. මල් ළඟ පළතුරු තියෙනවා ඇති වෙන්න. බඩ පිරෙන්න කන්න. මට සුද්දි කියන දේ අහන්නයි තිබුණේ. කම්මැලිකමට ගෙදරට වෙලා ඉන්න නැතුව සුද්දිත් එක්ක පළතුරු එකතු කරන්න එන්නයි තිබුණේ මට. කෑම ටිකක් එකතු කරගත්තා නම් අද මෙහෙම දුක් විඳින්න නෑනේ. දැන් ඉතින් නොන දේ උනානේ. ආයෙනම් කම්මැලිකමට ඉන්න එපා කළුවෝ. දැක්ක නේද යාළුවනේ කම්මැලියට වුණ දේ. ඉතින් අපිත් අපේ වැඩ කම්මැලි නොවී කරගනිමු. මේ වගේ තවත් කතා නරඹන්න අත්තම්මාගේ රස කතා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.